හලෝ වෙල්කම් ටු මැප්පින් ගයිස්. ඔන්න අපිත් ආවා ඕස්ට්‍රේලියාවේ තියෙන මෙල්බර්න් වල තියෙන ලොකුම අවුරුදුත්සවයට. මොකද අපි හැම අවුරුද්දෙම මේකට එනවා අපේ ගෙවල් ළඟ තියෙන්නේ. ඉතින් අපි බලමු මෙහි අවුරුදුත්සවය මේ පාර මොන වගේද කියලා. And one Nescafe? Yes. And Araga Pasagam. Yes. That is $18. One more Nescafe. Nescafe. Do you want a receipt? No thanks. මේ අපේ මොනවාද Parents Sons Stall එක තමයි අපි open කරේ අපි. මෙහි එයාලගේ තනි shop එකක් නෑ. උනාට හැම shop එකකම තියෙනවා ඒගොල්ලන්ගේ products. ඉතින් අපි original මේ Parents Sons තමයි අද මේවා හැබැයි හම්බෙලා නෑ. Patties and rolls. මේ බලමු. ලංකාවට ගිය බලන්න කෑවා. රහයි. අනේ එහා පැත්තේ ඉතින් මේ fried rice වගේක් කතා කරනවා මට. අචාරු තියෙනවා. ඉස්සරේ තියෙනවා. How much is it? $7. It's a mini one. Yeah, we have pineapple, amarella, bellulu, කොළ කැඳ එකක් දෙනවා. This one. There's one. That's one. Cash or card? Card please. Pay together. Yes. මේකේ දෙනවා අචාරු. මේ මික්ස් අචාරු එකක් තියෙන්නේ. ගත්තා $7. ඒකයි කොළ කැඳයි. Thank you. කොළ කැඳ? එපා. ෂා. නියමයි. තව භාගයක් තියෙනවා ඔන්න. ඇද්ද? ඇති. කොළ කැඳ? මගේ අචාරු එක. ඉතින් ඔයාලා බලනවා ඉතින් අපි මේ කොළ කැඳ බොන්නේ මොකද කියලා. ඉතින් අපිට ආසයි. මොකද මෙහේ ඉතින් අපිට කොළ කැඳ තියෙන්නේ එක්කෝ සැටර්ඩේ සන්ඩේ. ඉතින් මේ වගේ හම්බෙච්ච හැම වෙලාවකම ඒ වගේ අපිට හැමදාම හම්බෙන්නේ නැති එකක් අපි බොනවා. ඉතින් ඒකයි කොළ කැඳ වලට, රොටි වලට, ලුණු මිරිස් වලට අපි ආස ඒකයි. ඉතින් අවුරුදු උත්සවයේ ගොඩක් ඒ වගේ තැන්වලදී අපිට හම්බෙච්ච හැමදේම අපි කෑවා. කාර් එකට ටිකට් එකක් ගන්නවද? ගන්න ඕනේ. හැම අවුරුද්දම ගන්න හැබැයි දිනක් නැහැ. මේ $10 ටිකට් එක මේ රැෆල් එකක් තියලා කාර් එක දෙනවා. මේ ඔයාලා දන්නවනේ Parents Sons අපි ඉස්සෙල්ලත් ආවා. දැන් මේ රවුමක් ගිහිල්ලා ආයෙ පැයකට විතර පස්සේ. අපිට වෙලා තිබ්බා පේ කරලා අරගෙන නැහැ. ඊට පස්සේ තව කේක්ස් මොන හරි try කරන්න ඕනේ කියලා හිතනවා. ෂෝක් එකයි. මේ පාර පොඩ්ඩක් මේ කලින් පාරට වැඩිය තාම quiet. තාම උදේනේ. හැබැයි දැන් නම් සෙනග ඉන්නවා මේ. නිකන් ඈතට බැලුවම ඉන්න. අපි උදේ එනකොට මෙච්චර හිටියේ නෑ. හැබැයි රහයා කාලයකට පස්සේ මේ Nescafe එකක් බොලා. කොහමද අන්තිමට ඉස්සෙල්ලා එකකට ගෙවලානේ අපි මේ අමතක වෙලා ගියේ. දැන් අන්තිමට 3ක් ගත්තා තව. බ්‍රෝ හයි. කොහමද? මාරයි. හැබැයි ෆොටෝ ටිකක් දාන්න තිබ්බා මෙතන නේ. ෆොටෝ මේස ටික. Exactly. අපි කනවා Elephant House hot dog. නම එහෙම ප්‍රසිද්ධයි මේ අඳුන් වල හලා ගන්න. තාම නම් හලාගත්තේ නෑද? තරුණ සහභාගී කරවීමට කැමති දෙමාපියන් කොළපාට කොඩිය ඔසවා ඇති ආරම්භක ස්ථානය.
ඔයාලා දන්නවනේ ලංකාවේ බිස්නසස් වලට තමයි මේකේ මූලික තැන දෙන්නේ. ඉතින් ගොඩාක් අයගේ ස්ටෝල්ස් තියෙනවා අපිට ඇවිල්ලා අයිදාට අපිට ඔෆර්ස් උත් තියෙනවා. ඉතින් මේ එක ස්ටෝල් එකක්. ඒ වගේ හැබැයි වෙනදා කලින් අවුරුදු වලට වැඩිය මේ පාර ස්ටෝල්ස් ටිකක් අඩුයි. දැන් මේ මෙල්බන් අවුරුද්දේ අන්තිම අන්තිම කියන්නේ මේ තරඟවල හවස් අන්තිමට. භාගය. හවස් භාගය යන්නේ මේ තරඟ ගොඩක් ඒවා ඉවරයි නිකන් වැස්සක් වගේ ගතියකුත් තියෙනවා. ඊට පස්සේ හැමෝම දැන් ඉන්නේ මියුසිකල් ෂෝ එක තියෙනවානේ. මියුසිකල් ෂෝ එකත් බලලම තමයි හැමදාම යන්නේ. ඊට අමතරව මේ මොනවාද කෑම කඩ ටික අපි උදේ යනකොට මුගෙ කතිරි නෑ ටින් ටින් ගාලා අපි ගත්තානේ මේ දැන් එන පොලිම දැන් අපිට බඩගිනි දැන් කන්න යනකොට පොලිම. What is your name? Emma. Emma. Hello, Emma. And what are you today? Mommy. Yeah, Emma. You are a pot vendor. Fantastic. Do you want to come on down and show us what you've got? Beautiful. A pot vendor. Fantastic. Do you want to take a bow? ඉතින් අවුරුදුත්සේ මං ආසම දෙයක් තමයි මේ ෆැන්සි ඩ්‍රෙස් පෙරේඩ් එක විකට විවිධ ඇඳුම් තරගේ ජජ් කරන එක. තරගේ හොඳයි. මේ පාර ටිකක් අඩුයි ළමයි. සියලු දෙනාටම බොහොම ස්තුතියි. එම දරුවන් සූදානම් කෙරුවාට අද දැන් පොඩි අය ඔක්කොම මේ එළියට දාලා සෙල්ලම් කරනවා ඔක්කොමලා. දැන් රැ වුණා. ඉතින් අපි දැන් දවල් කෑවි ඔක්කොම කරා අපි වැඩි සෙල්ලම් කරන්න ගියෙත් නෑ. ඒකින්ද මේ ඒවා මුකුත් වැඩි වීඩියෝ කරේ නෑ. කනබර ටික තමයි කරේ. ඔව් මේ දැන් අපි තව අවුරුද්දක් ඇතන ඒකටත් ගිහිල්ලා නේද? ඔව් ඒක අපි වෙනම වීඩියෝ ඒක වෙනම එකක් දාන්න. ඉතින් දැන් මියුසිකල් ෂෝ එක පටන් ගන්නවා. හැම අවුරුද්දෙම එහෙමයි. ඊට පස්සේ ෆයර්වර්ක්ස් දින අතරින් තමයි ඉවර වෙන්නේ. එනවා ඔය විදිහට තමයි මේ ඩැන්ඩිනොන් අවුරුද්දත් ඉවර වෙන්නේ. අද පොඩ්ඩක් කලින් රැ වුණා. මොකද මේ අද මෙහි අර ඩේ ලයිට් සේවිං ඉවර වෙන දවස. එතකොට පැයක් පස්සට ගත්තා. ඔව් පැයක් පස්සටනේ. කොහමද ඉතර වෙලාව අඩුයි දැන්. කලින් 6:00 වෙච්ච එක දැන් 5:00ටම 6:00 වෙනවා. කියන පැයක් කොහෙට හරි ඉස්සරහට හරි පස්සට හරි ගත්තා. දැන් ඒකින්ද කලින් කලවර වෙනවා. හරි. දැන් ලයිට් දාලා මියුසිකල් එක පටන් ගන්න යන්න. හරි. එහෙනම් thank you so much අදත් අපිත් එක්ක ඉඳලා හිටියද. hopefully ඊළඟ අවුරුද්දෙත් හම්බ වෙනකන් ගිහින් එන්න. Bye. Check 1 2 check 1 2 2 2 test